හොර නින්දේ ඉන්න ඇහැරවන්න පුළුවන්. බෑනේ හොරට නිදාගෙන ඉන්න මනුස්සයට වතුර ගිහිල්ලා බෝතලයක් නෙවෙයි කෝප්පයක් නෙවෙයි බාල්දියක් ගැහුවත් ඒ මනුස්සයා නැගිටින්නේ එයාට ඕන වෙලාවට. ඔය ධර්මයේ දැනගෙන අධර්මයට ගියපු අයත් එහෙමයි. ඔය පන්සල් වල ගොඩක් පන්සල් ගැන දන්න නායක හාල්ලා අඳුරන පින්කම් ගොඩක් කරන සමහරුන්ට දානෙට ලොකු හාමුදුරුවෝ නැතුව පොඩි හාමුදුරුවෝ ආවොත් ඒක සෙට් වෙන්නේ නැහැ. සමහර දායකයෝ ඉන්නවනේ. මෙහෙ නෑනේ. මෙහෙ නැතුව ඇති. නැත්නම් සමහර තැන්වල ඉන්නවා අය දානෙක දෙට ලොකු හාමුදුරුවෝ ආවේ නැත්නම් විනාශයි දාට. නේ? සමහර විට දානෙට එළවලු 10ක් විතර හදලා දිනවා. එක එළවලුවක් හාමුදුරුවෝ වෙනඳු නැතත් ඒත් ඉවරයි. මේක මරු වැඩ වෙලා තියෙන්නේ මොකද? අපි දාන ටික වළඳන්නේත් හරි බයයි. ඇයි? සමහර එළවලු හදාගෙන එනවා. ඒක කෑවත් බනිනවා නොකා හිටියක් බනිනවා. මේ දානෙට දෙන අය. හරි. එක එළවලුව වළඳ ගන්න බැරුවොත් ඒකට බනිනවා. සමහර විට වෙන්නේ පොඩි හාමුදුරුවෝ අසරණ වෙන තැනක් තියෙනවා මේ. අපිත් එහෙමයි. අපි ජීවිතේ හරි දැන් අපි කවදාවත් මේ ගෙවල් වලින් ඇවිල්ලා මහාන වෙලා මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන් අපි මේව කරන්නේ නැහැ. හොඳද? නැත්නම් හිත නැති හාමුදුරුවෝ දැන් අපි බනට එද්දි කියනවා දන්නේ මේ හාමුදුරුවෝ නම් මෙහෙම ගණන් කියලා අයි බිස්නස් එක තමයි කරන්නේ. ඒක නෙවෙයි අපිටත් බනවල කතා කරාම ඉස්සෙල්ලම අහන්නේ හාමුදුරනේ බනට ගාන කීයද කියලා. මේවා අපි මේ විකුණන් කන්නේ නැහැ. හොඳද? අපිට මේ සිවුරේ ඉඳගෙන හිතනවත් දන්නේ නැහැ ඔතන ඉද්දි. මරු අයි සිවුරේ ඉන්න එකනේ කන්න බොන්න ටිකක් ළඟට හම්බෙනවා. නිදහසේ ඉන්න පුළුවන් කියලා හිතනවා ඇතිනේ. මම ඒ අයට යෝජනාවක් කරනවා එක මාසයක් එන්න ඔය ගෙදරින් එළියට ඇවිල්ලා සිවුරක් දාගෙන ඉන්න. ඉඳී. ඉඳී බලන්න බැරියනේ. අද මේක හරි අමාරුයි. මේක මේ ඉස්සර කාලේ වගේ නෙවෙයිනේ. අද වර්තමානයේ හරි වෙනස්. ඉස්සර නම් මේ ධර්මයට ඉස්සර තිබුණු ප්‍රබෝධය අද වෙනකොට කාලානුරූපීව වෙනස් වෙලා තියෙනවානේ. දැන් අද බස් එකක ගියත් නිකන් එක්කන් යනවද හාමුදුරුවෝ කියලා. නිකන් එක්කන් යන්නනේ බස් එකකට නැග්ගහම බලා ගන්න බැරි ඔය දානේ ගෙදර සුදුරෙන් දෙලන අම්මලගේ මූණු ටික. හරිද? අපි අත්දැකීමෙන් දන්නවා. අත්දැකීමෙන් කියන්නේ ඔය පොදු ගමනක් එහෙම යනකොට බස් එකකට එහෙම නගිද්දි අපි හරීම අසරණ වෙනවා. හරිද? මොකද බස් 3ක් විතර ගියාම එකක් නවත්තනවා. ඔය නවත්තන බස් එකට ගිහිල්ලා නැග්ගහම මේ ෂීට් එකේ ඉන්න පිරිස බලනවා අනිත් ෂීට් එකේ ඉන්න අය දිහා. අරය ෂීට් එක දෙයි කියලා. එහා ෂීට් එකේ ඉන්න අය බලනවා මෙහා ෂීට් එකේ අය දිහා. මෙයාලා ෂීට් එක දෙයි කියලා. දෙපැත්තට මූණු බලනවා. අන්තිමේදී ඔරෝගෙන තමයි නැගිටින්නේ. අපිට කරන්න දෙයක් නැහැනේ. මේ මගේ කන් දෙක ඉස්සරහින් බැනගෙන ගිහින් තියනවා මේ ෂීට් එක දෙන එකට. බස් එකේ හරිද? අපි ඉතින් හිටගෙන යන්නද නැත්තම් හිතන්න ඒකේ ගියත් බයිනවා වාහනයක් ගත්තොත් මොකෝ කියන්නේ. ඒකටත් බනිනවා. මාර වැඩේ වෙලා තියෙන්නේ නේ. බස් එක නැගලා ගියත් බනිනවා. දැන් ඒකට සීට් එක දෙන්න වෙන එකට බනිනවා. වාහනයක් අරගෙන ගියොත් ඒකටත් බනිනවා. දැන් පයින් ගියොත් ඒකටත් බනිනවා. මං කියන්නේ මේකේ සිවුර දාගෙන ඉන්න එක ඔය හිතන තරම් පේන තරම් ලස්සන දැන් මේ ඉන්න ස්වාමීන් වහන්සේලා ලොකු කැපකිරීමක් කරන්නේ නේ. මොකද අපි මොක කරත් බනිනවා. හරිද? ඒ නිසා මේ